අටේ ඇඟිලි හිරි වැටෙනවද? ඇඟිලි ටික රිදෙනවද? ඇතුලෙන් ඉදිමිලා වගේ දැනෙනවද? ඇඟිලි වල ශක්තිය අඩුයි වගේද? හරි එහෙනම් ඔයාට තියෙන්නේ කාර්පල් ටනල් කියන ලෙඩේ. මේ ලෙඩේ දැන් හැම කෙනාටම වගේ තියෙනවා. මේ ලෙඩේට හේතුව දන්නවද? අපේ මොලේ ඒදලා එන මධ්‍ය ස්නායුව අතේ මැණික් කටු සංදියෙන් තෙරපීමෙන් තමයි මේ ලෙඩේ හදෙන්නේ. මේ වෙනකොට බයිත් එක යනකොට ඇක්සලරේටර් යල්ලන් යන්න බෑ. අත පහළට දාලා ගසගසාද යන්නේ. පොල් මිරි කන්න බැරිද? ලියන්න බැරිද? මම කිව්ව රෝග ලක්ෂණ හෝ ඊට වැඩි වෙන්න පුළුවන්, බය වෙන්න එපා. මම අද කියලා දෙනවා ගෙදර ඉඳන්ම හදාගෙන කරගන්න පුළුවන් බෙහෙතක්. හරිම ලේසි. මේ ටික හොයාගන්නකො. නික කොළ මිටක්, බෙලි කොළ මිටක්, එඩරු කොළ මිටක්, සුදු ලූණු බිකි 5ක්, රතු ලූණු ගෙඩි 3ක්, අමු ඉඟුරු කෑල්ලක්. ඔන්න ওই ටික එකට දාලා වතුර නොදමා කොටලා ටෙනිස් බෝලයක් තරම් පොට්ටනි දෙකක් බැඳ ගන්නකො. බේත් බඩු කටෙන් ගන්න වාත විදුරංග හෝ ශර්ෂපාදී කියන තෙල් දෙකෙන් එකක් අවුන්ස 3ක් හොඳටම ඇති. ඉස්සෙල්ලාම පොට්ටනි දෙක හුමාලෙන් තැම්බෙන්න දාන්න. ඊට පස්සේ තෙල් එක අතේ අල්ල පැත්තෙන් මැණික් කටු සංදියේ ඉඳලා ඇඟිලි වලට යනකම් උඩ පැත්තට විනාඩි 5ක් ගා ගන්න කාට හරි කිව්ලා. ඊට පස්සේ පොට්ටනි දෙකෙන් මාරුවෙන් මාරුවට විනාඩි 5ක් තවා ගන්න. උදේ සවස. එක දිගට සති දෙකක් කරලා ಗುಣ කියන්නකො මට. ඔව් මම දන්නවා ප්‍රශ්න එයි. ඒවා මට කොමෙන්ට් කරන්නකො. බුදු සරණයි.